සුගත ගුණය බොහෝ ජනයා මෙන් අන්‍ය ශාස්ත්‍රවරයන් මෙන් නොමග නොගොස් යහපත් මග ගියේ හේින්ද එමගින් නිර්වාණ සංඛ්‍යාත පරම සුන්දර ස්ථානයට පැමිණ වදාළ හේින්ද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සුගත නම් වනසේක. ලෝකයේහි ඇතමෙක් කාමයන්ගේ ආදීනවයන් සලකාගත නොහි පංචකාමයම ලොව ඇති උසස් දේ වශයෙන් වරදවාගෙන මිනිස්යාට කරන්නට ඇති උසස් දෙය හැකිපමණ පස්කම් සැප විඳීමයයි වරදවාගෙන කාමසුඛල්ලිකානුයෝග සංඛ්‍යාත අමාර්ගයේහි ගමන් කොට අපායට පැමිණෙන්නා. ඇතමෙක් සත්වයන්ට සුව දුක් ලැබෙන්නේ පෙර කල කර්මවල විපාක වශයෙන්ම යයි වරදවාගෙන තපසින් පුරාණ කර්ම ගෙවා අභිනව කර්ම නොකර හැරීමෙන් කර්මයන් ක්ෂය කොට දුකින් මිදිය හැකිය. දුක් කෙලවර කළ හැකියයිද ඇතමෙක් සැපයෙන් සැපය නොලැබිය හැකිය සැපය ලැබිය යුත්තේ දුකින්මයයි යයි වරදවාගෙන දැඩි තපස්කම් වලට බැස වස්ත්‍ර වර්ජන ආහාර වර්ජන වාසස්ථාන වර්ජන කරමින් කයට දැඩි දුක් දෙති. ගෝව්‍රත කුක්කුර ව්‍රතාදි ව්‍රතයන් පිරීමෙන්ද කයට දැඩි දුක් දෙති. ඔව්හු ආත්මක්ලමතානුයෝග නම් වූ අමාර්ගයේහි යන්නෝය. ඔව්හු ඒ අමාර්ගයේ ගමන්ගෙන දුකින් දුකටම පත්වන්නා. තථාගතයන් වහන්සේ කාමසුඛල්ලිකානුයෝග අත්තක්ලමතානුයෝග යන දෙමගම නොගෙන මධ්‍යම ප්‍රතිපදා සංඛ්‍යාත මාර්ගයෙහි ගමන් කරන බැවින් සුගත නම් වනසේක. ලෝකයේහි ඇතමෙක් පින්පව් කරමින් සුවදුක් විඳිමින් ජාතියෙන් ජාතියට යන නොනැසෙන ආත්මයක් ඇතයයි ශාශ්වත දෘෂ්ටියගෙන අමාර්ගයෙහි ගමන් කරති. ඇතමෙක් සත්ව ශරීරයෙහි මරණින් ඔබ තවත් තැනකට යන කිසිවක් නැත. ගස්වැල් මැරෙන්නාක් මෙන් සත්වයෝද මැරෙන්නාහා. මල සත්වයා නැවත උපතක් නොලබන්නේ යයි උච්ඡේද දෘෂ්ටියගෙන අමාර්ගයෙහි ගමන් කොට අපාගත වෙති. තථාගතයන් වහන්සේ පරම ගම්භීර ප්‍රතීත්‍ය සමුත්පාද ධර්මය අවබෝධ කර ශාශ්වතෝච්ඡේද දෘෂ්ටි සංඛ්‍යාත අමාර්ගද්වය හැර මධ්‍යම ප්‍රතිපදා සංඛ්‍යාත සුමාර්ගයේ ගමන් කළසේක. ඒ මගින් නිවනට පැමිණවදාලසේක. එබැවින් තථාගතයන් වහන්සේ සුගත නම් වනසේක. බුදුන් කල විසූ පූරණක කස්සප නමැති ශාස්ත්‍රවරයා මැරීම්, සොරකම්, බොරුකීම් ආදී නපුරුකම් කොපමණ කලත් ඒවායින් වන පවක් නැත. දීම්, සිල් රැකීම් ආදියෙන් වන පිනකුත් නැතය යන දෘෂ්ටියගෙන නොමග ගිය යන දෘෂ්ටියගෙන නොමග ගියය. මක්කලී ගෝසාල නම් ශාස්ත්‍රවරයා සත්වයන්ගේ සංක්ලේශයට හේතුවක්ද නැත, විශුද්ධියට හේතුවක්ද නැත. පින් කරන්නෝය, පව් කරන්නෝය, පණ්ඩිතයෝය, බාලයෝය යන සෑම දෙනාම සංසාර ස්වභාවය අනුව ඒ ජාතිවල ඉපද සුවදුක් විඳ දුක් කෙලවර කරන්නාහා. ප්‍රතිපත්තියකින් එය වෙනස් නොවන්නේ යන දෘෂ්ටියගෙන නොමග ගියය. අජිත කේසකම්බල නම් ශාස්ත්‍රවරයා සුකෘත දුෂ්කෘත කර්මවලින් වන විපාකයක් නැත. මේ සත්වයා සතර මහා භූතයන්ගෙන් සෙදුණය. මලපසු ඔහුගේ ශරීරයේ පෘථිවි ධාතුව පෘථිවි ධාතුවටම එකතු වන්නේය, ආපෝ ධාතුව ආපෝ ධාතුවටම එකතු වන්නේය, තේජෝ ධාතුව තේජෝ ධාතුවටම එකතු වන්නේය, වායෝ ධාතුව වායෝ ධාතුවටම එකතු වන්නේය. ඉන්ද්‍රියයෝ අහසට යන්නාහා. දානය මෝඩයන්ගේ වැඩකි. බාලයෝද පණ්ඩිතයෝද යන සෑම දෙනාම මරණින් කෙලවර වන්නාහා. නැවත උපදින්නෙක් නැත යන උච්ඡේද දෘෂ්ටියගෙන නොමග ගියේය. පකුද කච්චායන නම් ශාස්ත්‍රවරයා පඨවිකාය, ආපෝකාය, තේජෝකාය, වායෝකාය, සුඛය, දුක්ඛය, ජීවය කියා සප්ත කාය කෙනෙක් ඇත්තාහා. ඔව්හු ස්ථීරයහ. ඔව්හු කිසිවකු විසින් මවන ලද්දාහු නොවෙති, කිසිවකු විසින් මැරිය හැක්කෝද නොවෙති. ඔව්හු ඔවුනොවුන්ට හිංසා කරන්නෝද නොවෙති. එකෙක් අනිකෙකුට සැපදුක් ඇති කිරීමට නොසමත්ය. මරන්නෙක් හෝ මරවන්නෙක් නැත. තීරුණ කඩුවකින් හිස සිඳින කල්හි සප්ත කායන් අතරට කඩුව යනු මිස මරණ එකෙක් හෝ මැරෙන එකෙක් නැත යන මිත්‍යා දෘෂ්ටියගෙන නොමග ගියේය. නිගණ්ඨ නාථපුත්ත නම් ශාස්ත්‍රවරයා චාතුයාම සංවරයක පිහිටිය යුතුය යන දෘෂ්ටියගෙන සිසිල් දියද සත්වයකයි සලකමින් සිසිල් දින පීමෙන් වැළකීම් ආදියෙන් නොමග ගියේය. සංජය බෙල්ලට්ටි පුත්ත නම් ශාස්ත්‍රවරයා පරලෝවක් ඇත්තේද නැත්තේද නැත, නැවත උපදනා සත්වයන් ඇත්තේද නැත්තේද නැත යනාදී අමරාවික්ෂේප දෘෂ්ටියගෙන නොමග ගියේය. බොහෝ ශාස්ත්‍රවරයන් තමන්ද නොමග යමින් සෙස්සන්ද නොමග යවූ අතර සර්වඥයන් වහන්සේ තමන් වහන්සේද සුමග යමින් අපමණ දෙවි මිනිසුන්ද ඒ සුන්දර මාර්ගයෙන් අමුත මහා නිර්වාණ සංඛ්‍යාත පරම සුන්දර ස්ථානයට යවූසේක. උපටා ගැනීම පරම අතිපූජනීය රේරුකානේ චන්දවිමල ස්වාමීන් වහන්සේගේ බෞද්ධයාගේ අත්පොත තුලින්. ධර්මදානය පාට්ටු නිර්වාණ ටීවී මගින්